වලින් ලස්සනට වටේටත් මේ මතු පිට කැටයම් එහෙම කරලා ඔයගොල්ලන්ට පේනවා කුඩා ලස්සනට මේ අපි කැටයම් කරලා තියෙනවා මේක. හරි. ඒ කැටයම් අතර තියෙන ඔනික කොළඹ. ඔනික සම්ප්‍රදායික වෙන දේ තමයි පත්තිනි සම්ප්‍රදාය. පත්තිනි සම්ප්‍රදායට අනුව තමයි මේ බලවල් තියෙනවා එක පැත්තකට හදලා. එතකොට දෙපැත්තට තියෙනවා බලවල් මේ ඉන්නේ ක්‍රීඩිකා දෙන්නේ කැවි. ඒ දෙන්නා මැද්දේ පොඩ්ඩ කොළඹ තියාගත්තම ඔන්න ඔයාගේ වලවල් 7යි ඔයාගේ වලවල් 7යි. ඉතින් හේතුව තමයි සම්පත්තිනි සම්ප්‍රදාය. හරි සම්පත්. මේ වලවල් වලට කියනවා ඇහි කියලා කියනවා. මොකද කියන්නේ ඇහි. ඇහි කියනවා නැත්නම් වලවල් කියලා කියනවා. එතකොට ඔනික සෙල්ලම් කරනකොට අනෙවින්ම දේ තමයි මේකේ තියෙන විශ්වාසය. හරි. ඔනික වල තියෙන විශ්වාසය වාර්තා කරන්නේ නැහැ. එතකොට ඔනික සෙල්ලම් කරන මේ මගේ අතේ තියෙන මොනවද පේනවා ඇති රස පාටයි කළු පාටයි මොකද ඒක කියන්නේ? ඔනික. හරි. ඔනික ඇට දානකොට මේ වලකට ඔනික ඇටවල 4 ගානේ දාන්න ඕනේ. කීයක් දානවද? 4යි. කීයද? 4යි. හරි. මම උදාහරණ දෙන්නයි මේක දාන්න එක වලකට 4 ගානේ ඔයාලා දෙන්න ගන්න අනිත් එක බලාගෙන ඉන්න. කොහොමද ඉක්මනින් දාන්න මම ඒ ගන්න බබන්නේ. වලකට 4 ගානේ දාන්න ඉක්මනට දාන්න. වලකට 4 ගානේ දාන්න. වලකට 4 ගානේ හරි වලකට 4 ගානේ දාන්න. මේක කියන්නේ හතරයි තුන හතරයි තමයි. වලකට 4 ගානේ දාන්න. හරි. දැන් බලන්න ඔන්න අපි ඔනික අදින්න කාලේ වලකට 4 ගානේ ඉඳ දාගන්න. හරිද? වලකට 4 ගානේ. එතකොට 4 වරක් 7 කීයද? 4 වරක් 7 කීයද? 28යි. 28 වල එකක් කීයද? 28 වල එකක් කීයද? 56යි. එතකොට පොඩිද අදින්න නම් පොඩිද ඇට කීයක් තියෙන්න ඕනද? පොඩිද ඇට 56ක් තියෙන්න ඕන. එතකොට පොඩිද අදිනකොට දැන් මේ දෙන්න ආවට පස්සේ කැමැති පැත්තකින් අදින්න පුළුවන්. තමාට කැමැති පැත්තකින් අදින්න පුළුවන්. ඉතලා අර කලබල කියන එක හොයලා බලලා හරි නැත්නම් යාමකමට ආවා ඉස්සලා අදින්න ඒක කියලා ඕන විදිහට අවස්ථාව දෙනවා. හරිද? එතකොට මේ ඔඩින අදිනකොට ඔයා ඔඩින අදින්න ගත්තා නම් ඔයාගේ පැත්තේ කැමැති වලකින් ඔයාට ඇට 4 ගන්න පුළුවන්. තේරෙනවද? ඔන්න අපිට මේකේ ගත්තා කියලා. ඊට පස්සේ ඔයා මේ අතට ඔඩින දාගෙන යනවා නම් මුළු ඉවර වෙනකන් දිගටම වම් අත පැත්තට යන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයා මෙයා වාගේ මේ පැත්තේ බලෙන් ගත්තා ඔයා දකුණු පැත්තට දාගෙන යනවා නම් දකුණු පැත්තට මොකක් හරි එක පැත්තකට විතරයි දාන්න ඕනේ දෙපැත්තට දාන්න බෑ. එතකොට ඔන්න හරි ඊට පස්සේ වෙන අනුකම් දෙන්න ඊට පස්සේ වෙන දේ තමයි ඔන්න ඔය දැන් අපි හිතමු 4ක් ගත්තා. හරිද? දාගෙන ගියා 1යි 2යි 3යි 4යි ඊගාවල ගත්තා 1යි 2යි 3යි 4යි ගන්න මේක නේ යන්නේ. හරි මේක තියෙන ඉකට වැඩ හරි ගන්න හරි මේ මේක දාගෙන 2යි 3යි 4යි මේක දැන් මේ පේනනේ ඇටේ වෙලෙත් කමද ඊළඟ වල ගන්න ඒ පුතා කල් කරන්න එපා මෙයා වැටෙනකොට මෙතන දාන්න මේ මතක තියාගන්න පොඩිද දාන්නකොට මෙන්න මේ මාපටංගිකයි දබරංගිකයි දෙක තමයි යොදාගන්න ඔන්න ඇට දාගෙන වෙනවා. හරි? ඉතින් මේක ගන්න ඕනේ දාගෙන හරි. දැන් කොයි ගාවල ගන්න ඔබ දාගෙන යන්න